හායි ළමයි, ඔන්න ඉතින් අද මගේ පුංචිම පුංචි කුස්සිය හැදෙන්නේ රසම රස බතල වෑංජන. ඉතින් ලංකාවේදී මං හරිම ආසයි බතල කන්න. ඒත් ජපානයට ආවට පස්සේ බතල තම්බලා කෑවත් වෑංජන කන්න හුඟක් අවස්ථාව ලැබුන්නේ නැහැ. ඉතින් ඔන්න මුලින්ම බතල ටික සුද්ධ කරලා හොඳින් සෝදලා ඒකට අවශ්‍ය දේවල් ලෑස්ති කරගත්තා. ඉතින් මේ විදියට ලෑස්ති කරගත්තට පස්සේ අපිට උයන එක හුඟක් පහසු වෙනවා. ඉතින් මුලින්ම දැන් මම හදන්නේ මේ බතලයකට ඕන දේවල් එකතු කරගන්න. මුලින්ම කපාගත්තු සුදු ලුණු ටික මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ ලුණු ටිකත් මේ විදියට එකතු කරගන්නවා. දැන් අපි කරපිංච ටික, රම්පේ ටික, පොඩියට කපාගත්තු අමු මිරිස් ටිකත් මේකට එකතු කරගන්නවා. ඊළඟට 3-5 කුඩු ටිකක්, ඒ වගේම කහ කුඩු ටිකක්, ඊට පස්සේ අබ පේස්ට් එකකින් තේ හැන්දක් විතර, ඊට පස්සේ උළුහාල් ඇට ටිකක්, ඊට පස්සේ ලුණු කුඩු ටිකක් එකතු කරගෙන අපි මේක හොඳින් කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ උකු පොල් කිරි කෝප්පයක් එකතු කරගන්න ඕනේ. ඉතින් අපිට ලංකාවේ වගේ පොල් කිරි ගන්න නැහැනේ. ඉතින් මේ ඩෙසිකේටඩ් පොල් කිරි තමයි මම යූස් කරන්නේ. ඉතින් මේ විදියට පොල් කිරි එකතු කරලා මේක හොඳින් කලවම් කරගෙන ලිප දාලා මේක හොඳට සාමාන්‍ය ගින්දරේ විනාඩි 20ක් පැය භාගයක් විතර උයා ගන්න ඕන. මොකද බතල හොඳට තැම්බෙන්න ඕනිනේ. මේ තියෙන්නේ විනාඩි 15කට පස්සේ. දැන් මම මේක මේ විදියට කලවම් කරගත්තා. දැන් නම් මගේ පුංචි කුස්සියේ හරිම සුවඳක් එනවා. මේ තියෙන්නේ විනාඩි 25කට විතර පස්සේ මගේ බතල වෑංජනේ. ඉතින් තව චූටි වෙලාවක් තියලා මම දැන් ලිප ඔෆ් කරගන්නවා. ඉතින් මේ තියෙන්නේ පැය භාගයකට විතර පස්සේ මම හදාගත්තු රසම රස බතල වෑංජනේ. ඔයත් ලංකාවේ ඉන්න කෙනෙක් නම් පිට රටක ඉන්න කෙනෙක් නම් මේ විදියට බතල උයලා මටත් කොහොමද රස කියලා පල්ලෙහායින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේ ලස්සන වීඩියෝ ඔයාට බලන්න ආසයි නම් මගේ channel එකත් subscribe කරගෙන යන්න. ඉතින් ඔයා ලංකාවේ ඉන්න කෙනෙක් නම් මේ විදියට බතල හැදුවත් ගොඩක් රසයි. මොකද ඔයාලා දාන්නේ fresh පොල් කිරි නිසා ගොඩක් රසට බතල වෑංජනය